අද ආවෙත් පට්ට මාතෘකාවක් ගැන කතා කරා. හේතුව මේ ලංකාවේ දිනපතාම අපිට නිවුස් එකක් බැලුවත් පත්තරේ බැලුවත් දකින්න අහන්න ලැබෙනවා මේ දරුවන්ට අපල කාලයක්. විශේෂයෙන්ම මේ ළමා නැත්තම් අවුරුදු 18ට අඩු අය ළමයි ශිෂ්‍යාවු ලොකු අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීලා තිනවා. එයාගේ අවාසනාවන්ත තත්ත්වයක් ලංකාවේ උදා වෙලා තියෙනවා. එතකොට මේ වාර්තාවල පේනවා ලංකාවේ මේ ළමා අපයෝජන ඒ වගේම නීත්‍යානුකූල නොවන ආකාරයේ ගබ්සා කිරීම පිළිබඳව දිනෙන් දින වාර්තා වෙනවා. එතකොට අද අපි ආවේ ඩොක්ටර් සිතිජව හොයාගෙන මේ ඇබියුස් නැත්තම් මේ අපයෝජන සහ ඇබෝෂන් මේ ගබ්සා කිරීම සම්බන්ධයෙන් ලංකාවේ නීති සම්බන්ධයෙන් කතා කිරීමටත් ඒ වගේම වෛද්‍ය විද්‍යාත්මකව මේකේ තියෙන බරපතලකම් පිළිබඳව සාකච්ඡා කරන්නත් තමයි ඔහුගේ නිවසටම අපි අද ආවේ. ඒ නිසා අපේ channel එක subscribe කරන්න කියලා ඔබට යෝජනා කරනවා. අපි හැම සතියෙම මෙවැනි වැඩසටහන් වෛද්‍යාචාර්යතුමා සමග සාකච්ඡා කර දානවා. ඔබේ දිවියට ඒක අත්වැලක් වෙයි. ડોક્ટર ආයිබෝන් ඔබට. දැන් ડોક્ટર මේ ඔබ නීතිඥයෙක් නොවුනත් ඔබ වෛද්‍යවරයෙක්. වෛද්‍ය වරුන්ගේ තියෙනවා ethics ආචාර ධර්ම. මේ ආචාර ධර්මානුකූලව මේ ගබ්සා කිරීම පිළිබඳව තිබෙන නෛතික පදනම කුමක්ද? සහ නෛතික පදනම කුමක්ද? පසුව ඊළඟ ප්‍රශ්නය අහන්න. මම ඉස්සෙල්ලාම කියනවා මේ ගබ්සාව ගැන අපේ රජයේ දැනට පවත් තියෙන නීතිය ගැන. ඔව්. අපේ ශ්‍රී ලංකාව තුළ අම්මට ඒ කියන්නේ ගැබ දරාගෙන සිටින අම්මගේ ජීවිතයට හානියක් වෙනවා නම් පමණයි ගබ්සාවක් කරන්න නීතිමය පදනමක් තියෙනවා. අනෙකුත් කිසිම කාරණාවකදී ගබ්සාව කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒ කියන්නේ අම්මගේ ජීවිතයට ත්‍රෙට් එකක් නම් අම්මගේ ජීවිතයට හානියක් නම් පමණක් ගබ්සාවක් කරන්න තමයි ලංකාවේ නීතිය අනුව තියෙන්නේ. ඔව්. හොඳයි. දැන් ඒ තමයි වෛද්‍ය විද්‍යාත්මකවද නැත්නම් ලංකාවේ තියෙන නීතියට අනුව එහෙමයි. එතකොට දැන් ડોක්ටර් අපි හිතමු ඒ දරුවා මේ ගැබ තුල වර්ධනය වෙන දරුවා යම්කිසි අංග විකල දරුවෙක් නම් එහෙම මොකද අද ස්කෑන් වලින් හොයාගන්න පුළුවන් ගැබ ඇතුළේ ඉන්න දරුවා කවුද කියලා. අර ඒ කාලේ තමයි වෛද්‍ය විද්‍යාව දියුණු නැති කාලෙක තමයි අර කන තියලා බැලුවේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා. අද අපිට පුළුවන් ස්කෑන් යන්ත්‍රයෙන් බලන්න. එහෙන් බලේ දරුවාගේ යම්කිසි විකලාංග සහිත දරුවෙක් නම් ඒ දරුවා බිහි කිරීම සමාජයට ප්‍රශ්නයක් අම්මට තාත්තට ගැටලුවක් නෙමෙයිද ડોක්ටර්? ඔබේ අදහස මොකක්ද? මං අහන්නේ පෞද්ගලිකව. වෛද්‍යවරයා පැත්තකින් තියන්න, ආචාර ධර්ම පැත්තකින් තියන්න. හුදු මනුෂ්‍යත්වයේ මත සලකා බැලුවොත් මේ අංග විකල දරුවෙක් ගැබ තුල වර්ධනය වෙලා එළියට ආවොත් ඒක අනුමත කළ හැකිද? ඒක ගැටලුවක් නෙමෙයිද? ඔබ අහන ප්‍රශ්න මම උත්තරයක් දෙන්නම්. වෛද්‍ය සිතජ පෙරේරා කියන නමින් ඔබට ගිහින් සිතජ පෙරේරා කියන සාමාන්‍ය තරුණයා සාමාන්‍ය පුද්ගලයා විදිහට මම උත්තර දෙන්නම්. ඇත්තටම ලංකාවේ තියෙන නීතිය අනුව අපිට එහෙම දරුවෙක් වාර්තා වුණා කියලා හිතන්නකෝ. කියන්නේ ඔළුව නැති ඇනෙන්කෙෆැලි කියලා අපි කියන එකේ වෛද්‍ය නම ඇනෙන්කෙෆැලි. හිසක් නැති දරුවෙක් අඳුනගත්තා කියලා. නෑ නෝමලි ස්කෑන් එක. කියන්නේ අපේ නෝමලි කියන්නේ අවුලක් තියනවාද කියලා බලන්න ස්කෑන් එකක් කරනවා සති 19ක් වගේ කාලය ඇතුළත. ඉතින් එහෙම ආවත් අපිට නීතිමය අවසරයක් නැහැ මේ බබාගේ මේ බබාව නැති කරලා දාන්න. ඇත්තම කතාව කිව්වොත් ඒ වගේ දරුවෙක් ඉපදීම තන්නකො තව දරුවෙක් ගෙදර ඉන්නවා කියලා. එතකොට ඒ දරුවගේ වැඩ කටයුතු පව අපහසු වෙනවනේ මේ දරුවා ඉපදීම තුලින්. අනිත් එක මේ දරුවා නිසකව යම් කාලයක් ගිහිල්ලා මැරෙනවා. ඒක උපතදී වෙන්න පුළුවන්, පස්සේදී වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේ හිතන්නකො තව විවිධ විකෘතිතා තියෙන දරුවෝ කියලා. අපි දකින්නවනේ අද විකෘතිතා තියෙන අත්පය පාද හතරම වැඩ කරන්නේ නැති දරුවෝ. මේගොල්ලෝ දැන් මේ මව් කුස තුලනේ ඉන්නේ. මෙයාලා එළියට ඇවිල්ලා දැන් අපි එළියට ආවහම ඉස්සෙල්ලාම කරන්න අපිට නමක් තියලා අපිව වෙන් කරගන්නවනේ. ඔබතුමා විජිත
මේ කැමරා කරන අය ශාන්ත මම සිතිජ මගෙන ඕන බුද්ධිමාව වශයෙන් හැබැයි මේ කලලේ සිටින මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න මම මේ කියන්නේ වෛද්‍යවරයෙක් විදිහට නෙමෙයි ඔබ මගෙන් ප්‍රශ්න ආපු නිසා හිතන්නකෝ ගන්නකෝ ඒ දරුවට නමක් ගමක් මොකුත් නැහැනේ මේ බඩක් ඇතුළේ ඉන්න සෛල ටිකක්නේ එහෙම එතන ඒ වගේ ප්‍රශ්නයක් තියෙන දරුවෙක් මේ ලෝකෙට බිහි කිරීම මේක සමස්ත සිස්ටම් එකටම බරක් ඊට පස්සේ මේ දරුවා මිය දෙනකම් මේ සිස්ටම් එකෙන් ඇදගෙන යන්න එපා ඒකම කොච්චර බරක්ද කියලා හිතන්නකෝ මම ඔබගෙන් අනිත් පැත්තට තව ප්‍රශ්නයක් අහන්නම් දැන් අපි ගබ්සාව මම මේ ගබ්සාව නීතිගත කරන්න කියන හදනවා නෙමෙයි මේවා ඇත්තටම ප්‍රශ්න මේ වගේ දෙයක්කින් මේ වගේ අම්මෙක්ට තාත්තෙක්ට සහනයක් දෙන්න පුළුවන් නම් මොකද මම වෛද්‍යවරයෙක් විදිහට මම දන්නවා මම මගේ ඇද්දකට මම ගොඩක් ලෙඩුත් එක්ක සමීපව වැඩ කරන නිසා මම දැකලා තියෙනවා දවසට මෙහෙම දරුවෝ කී දෙනෙක් එනවද ඒ දරුවන්ට කවදාවත් අනාගතයක් නැහැ අවුරුදු 3-4 මැරිලා යන දරුවෝ ඉන්නවා. ඉතින් අවුරුදු 3-4ක් අම්මා ඒ දුක විඳලා ඒ අම්මගේ ලයිෆ් එකේ කොච්චර ක්වොලිටි එකට හානියක් වෙනවද ඒ අවුරුදු 3-4 තුල. මම තව ප්‍රශ්නයක් ගන්නම්. ඒක සමාජයට උපන් ප්‍රශ්නයක්. දැන් ගබ්සාවක් කරන්න තහනම්නේ හිතන්න ඔබගේම සහෝදරිය ඔබගේම දරුවා දූෂණයකට ලක් වුණා. ලංකාවේ වාර්තා වෙන දේවල්නේ රේප් එකක් වෙනවා. එයා පිළිසිඳ ගන්න. එතකොට ඒ වගේ දරුවෙක් හදන්න කොහොමද මම වෛද්‍යවරයෙක් කියන මාතෘකාව පිටින්නම් මම මේ කතා කරන්නේ පුතුමා මේ ගැන කතා කරපු නිසා හරි සංවේදීකාර ඔබ හිතන්න මම ඔබගෙන් අහන්න මේ ප්‍රශ්නේ ඔබගේ දරුවා ඔබගේ සහෝදරිය ඔබගේ මව කවුරු අපිට සමීප කාන්තාවක් රේප් එකකට දූෂණයකට ලක් වෙනවා පිළිසිඳ ගන්න අපි මොකද කරන්නේ හිතන්න බලන්න මම දකින්න දේ තමයි ජීවිතයක් පීඩා නොකිරීම උතුම් ජීවිතයක් රැක ගැනීම පරමුතුම්. නමුත් මේ අවස්ථාවට ආවම බලන්න කොච්චර ගැටලුකාරී තත්ත්වයක් මතුවේද. ඒ දරුවා ලොකු වෙද්දි කොහොම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දූෂණය අපේ සමාජය බලන් ඉන්නේ මඩ ගහන්නනේ දේවල් කියන්නමනේ. ඒකට ඒ දරුවා ලොකු වීම තුළ කුමන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ මාතෘකා ගොඩක් තියෙනවා. තව එකක් ගැන මම කතා කරොත් පාසල් යනවා දක්ෂ ළමයි 10 වසරේ හොඳට ඉගෙන ගන්න පුළුවන් මොකක් හරි අතකින් වැරදකින් පිළිසිඳ ගන්න. එතකොට මොකද කරන්නේ? මේ දරුවා රැකලා අවුරුදු ගාණක් ගෙනියනවද? ඉතින් මේවා කතා බහට තොඩු දෙන මාතෘකා. මේවල pros and cons, plus and negative අපිට ගොඩක් එළි වෙනකන් කතා කරන්න. ඔව් අපි දැකලා තියෙනවා සමහර පුවත්පත්වල වාර්තා වෙලා තියෙනවා දැරිවියක් දරුවෙක් බිහි කරයි කියලා. බලපම ડોක්ටර් කිව්වා වගේ අවුරුදු 16ට අඩු මේ දැරිවිය. දැන් ඩොක්ටර් දැන් අපි ඔය සංවේදී කාරණේ කතා කරා. ඔබ කීවා එවැනි දරුවන් නීතිමය වශයෙන් අවසරයක් නැහැ ගබ්සාවට. නමුත් ඔබ සමාජමය වශයෙන් වෛද්‍යවරයා පසකලා සිටිජ හැටියට ඔබ කතා කරේ මේක මෙහෙම අංග විකල දරුවෙක් බිහිවීම කතරම් ඛේදවාචකයක්ද කියලා. දැන් ડોක්ටර් අපිට බැරිද මේ ඉන්න අපේ ළමයින්ට මට මතකයි ගිය අවුරුදු වල දැඩිව සාකච්ඡා කරා මේ ලිංගික අධ්‍යාපනය පාසල් පද්ධතියට ඇතුල් කරන්න ඕන කියලා. නමුත් අපේ මේ ස්වාමින් වහන්සේලා හාමුදුරුවරු සමහර දැඩි සංස්කෘතික වාදියෝ අතිපරිශෝධනවාදියෝ දැඩිව මේකට විරුද්ධත්වයේ පළ කරා. ලංකාවේ මේක එපා කියලා මැදගොඩ අබේති සාමුදුරේ මේක දැඩිවල්ලා විසිකරුවමට මතකයි. තාම මැවිලා පේන අධ්‍යාපන අමාත්‍යාංශ මේ සාකච්ඡාවලදී. ඉතින් එහෙම පරිසරයක් තියෙද්දි ඒ අය කිසිසේත් මේකට මැදිහත් වෙන්නේ නැහැ. ඇයි මේ ගබ්සා මේ පොඩි ළමෙක් එහෙනම් මේ රට දූෂණයෙන් තොර ලිංගික අපරාධ වලින් තොර දේශයක් බවට පත් වුණා නම් අර ස්වාමින් වහන්සේලා කතා හරි අපේ ડોක්ටර්. ඒක ඔබට අදාළ නැහැ මේක මගේ අදහස්. ඒ නිසා නැත්තම් මේක බලන ප්‍රේක්ෂකයන් මේක බලන හිතාවි ડોක්ටර්යි මායි එකතු වෙලා මේ සංඝ પરම්පරාවට ගැහුවා කියලා. මම මේ ඔබ නෙමෙයි මමයි මේ කතාව කියන්නේ. ඒ නිසා මේක මට චෝදනාවක් එල්ල වුණා විනා ඔබට චෝදනාවක් එල්ලවන්නේ නැත. එතකොට ડોක්ටර් අපි පොදුවේ දෙන්න පුළුවන් අදහස මොකක්ද? ඇයි අපි මේ ගැප් ගන්න තත්ත්වයකටපත් වෙන්නේ? මේකෙන් වැළකෙන්න බැරිද? මිනිස්සුන්ට ලිංගිකත්වයේ අත්‍යවශ්‍ය මනෝමය අවශ්‍යතාවයක්. එතකොට මේකෙදි කොල්ල කෙල්ලන්ට මෙහෙම සෙක්ස් ෆීලිං එනවා. තරුණ වයසේදී එහෙම නාවොත් ඒක ප්‍රශ්නයක්. ජීව විද්‍යාත්මකව කොල්ලෙකුට කෙල්ලෙක් ගැන කෙල්ලෙකුට කොල්ලෙක් ගැන හැඟීමක් එනවා. අර අනිකුත් ලෙස්බියන් ආදී පැත්තකින් තිබ්බත්. ડોක්ටර් බැරිද මේ මොනවද දෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් විදිහට උපදෙස් මොනවද මේ ගැප් ගැනීමකින් තොරව ලිංගික සම්බන්ධය පැවැත්වීම සඳහා එහෙම නැත්නම් ගැප් ගන්නේ නැති වෙන්න යම් ලිංගික සම්බන්ධයක් පාතුර හදිසි අවස්ථාවකදී ගැප් නොගෙන ඉන්න මොනවා හරි තියනවද වෛද්‍ය මේ ක්ෂේත්‍රය තුල
පාවිච්චි කරන්න පුළුවන් දේවල්. මොනවද දෙන්න තියෙන උපදෙස් මේ පරම්පරාවට දෙන වටිනාම අදහස් ටිකක් ડોක්ටර් මේක. පැහැදිලිවම අපේ සිස්ටම් එක තුළ විවාහයේ සිට අවසන් වෙනකම් ලයිෆ් සයිකල් ඇප්‍රෝච් එක තුළ අපේ සිස්ටම් එකක් හදලා තියෙනවා. ඒක හොඳ සිස්ටම් එකක් දුවලා තියෙනවා. නමුත් මේ වගේ සමහර සෙන්සිටිව් ටොපික් වලට එද්දී විවිධ බාහිර කාරණා නිසා අපිට අඩියක් ගන්න පස්සට වෙලා තියෙනවා. අපේ කරිකියුලම්ස් වල අපේ අපේ ෆැමිලි හෙල්ත් බියුරෝ පවුල් සෞඛ්‍ය කාර්යාංශ තුලින් ලස්සන ප්‍රෝග්‍රෑම් මේ වලට හදලා තියෙනවා. හැබැයි වැඩේ වෙන්නේ මේවා ප්‍රායෝගිකව ක්‍රියාවට නගන්න ගියාම සමාජය දක්වන මැදිකම මම දකින්නේ පැහැදිලිව අපේ අවයනස් අපේ ඉස්කෝල තුල ලිංගික අධ්‍යාපනය ලිංගික කරුණු කියන දේවල් අපි දැනුවත් කරන්න ඕන. ඒවම දැන් අපි තුල තියෙන දැන් අපිට ඇක්සස් තියෙනවා. අපි ඇක්සස් පාවිච්චි නොකිරීම තමයි තියෙන්නේ. අපි මම දකින විදිහට අපි ප්‍රධාන වශයෙන්ම කරන්න ඕන පාසල් වල ලිංගික අධ්‍යාපනය වැඩි කරන්න ඕන. ඒ කියන්නේ මම දකින කෝණය. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට කියලා දෙන්න ඕන. මේක කොහොමද කරන්නේ? මෙහෙම හදිස්සි හරි වුණොත් අපි කොහොමද පරිස්සම් වෙන්න ඕන? මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? උපත් පාලන ක්‍රම මොනවාද කියලා අපි ඒගොල්ලන්ට හරි ක්‍රමවත් විදියට හරි පිළිවෙලකට සිස්ටමැටිකලි අපි ටිකෙන් ටික ඒ අදාළ කොටසට ලං වෙලා මොකද ඒගොල්ලෝ බොහොම තරුණ ප්‍රජාවක් ඉන්නේ. ඒගොල්ලන්ට බොහොම සමීප වෙලා මේ අධ්‍යාපනය දුන්නොත් හොඳයි කියන අදහස තමයි මම ඉන්නේ. එතකොට දැන් යම් බෙදියකින් ගෑනු ළමෙක් සහ පිරිමි ළමෙක් සම්බන්ධයක් වෙලා මොනවා හරි දෙයකදී අනාරක්ෂිත ලිංගික සම්බන්ධයක් පැවැත්වුණොත් ඇයට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද මේ ගර්භණී මාතාවක් බවට පත් කිරීමෙන් වළක්ව ගන්න? ඒක මොකද සරලවම වර්ග පෙති වර්ග මේවා වෙරදපලේ තියෙනවද? ඔව් පෙති වර්ග තියෙනවා. මොකද හදිස්සි උපත් පාලන ක්‍රම තියෙනවා. ඒක හරි සංකීර්ණ මාතෘකාවක්. ඔබ පහසුවෙන් මාධ්‍යවේදියෙක් විදිහට ප්‍රශ්න ඇහුවට වගකීමක් තියෙන කෙනෙක් විදිහට මේ දෙකට උත්තර දෙද්දි මම හරි පරිස්සමෙන් තමයි මේක උත්තර දෙන්න ඕන. මොකද මේ වගේ දෙයක් ඊට පස්සේ අපේ තරුණ පරම්පරාව සහ පාසල් යන ප්‍රජාව වැරදියට ගන්න පුළුවන් නේ. ඔය දැන් ડોක්ටර් සිසිද මෙන්න මෙහෙම උපදෙස් දුන්නා කියලා සමහර සමාජගත වෙන්නත් පුළුවන්. ડોක්ටර් ගාවට ඇවිත් නැද්ද මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීපු අය අනේ ડોක්ටර් රහසිගතව අනේ ડોක්ටර් මේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපි මෙහෙම ගැටලුවක් වෙලා මම රට යන්න යනවා ඒ නිසා මට මේ දරුවා එක්ක යන්න බෑ මේ කුසේ දරුවෙක් වැඩෙනවා මේක ඇබෝෂන් කරලා දෙන්න ලක්ෂ ගණන් දෙන්නම් ඒ වගේ කතා ડોක්ටර්ගේ පෞද්ගලික කතා කරන්නේ නැද්ද? මං ගාවට ඒ වගේ දිනපතා ඒ වගේ ප්‍රශ්න එනවා. මම නම් බොහොම වෙනස් න්‍යායක් තමයි කරන්නේ. මොකද මම හැම වෙලේම අපේ රජයේ පවතින නීතියට අපි යටයි. වෛද්‍යවරයෙක් විදිහට ඉතින් ඒ නීතිමය ක්‍රියා පාටිය තමයි අපි පාවිච්චි කරන්නේ. ගබ්සාවක් නම් කරන්න අපිට කිසිසේත්ම අයිතියක් නැහැ. නමුත් මම ඔබට මෙහෙම දෙයක් කියන්නම්. ලංකාවේ ඔබ දන්නවා ඇති ලිංගිකව එකතු වෙන්න කැමැත්ත අනුව වයස ඔබ දන්නවද කියලා? 16ට වඩා වැඩි කෙනෙක්ට 16 පැන්න ළමයෙක්ට කැමැත්තෙන් සංසර්ගයක එකතු වෙන්න නීතිමය පැත්තෙන් අවසරයක් තියෙනවා. හැබැයි 16ට අඩුවෙන් වයස අවුරුදු 16ට අඩුවෙන් කැමැත්තෙන් උනත් ඒක අපි ගන්නේ රේප් ලෝ එකක් විදියට. කැමැත්තෙන් උනත් 16කට අඩු ළමයෙක්ට ලිංගිකව එකතු වෙන්න බෑ. ඒක අපි අපරාධයක් විදියට තමයි දකින්නේ. හැබැයි වෛද්‍යවරයෙක් විදියට මේක අනිත් පැත්තට කියන්න ඕන කුමන හෝ කෙනෙක් ඇවිල්ලා අපෙන් යම් සර්විස් එකක් බලාපොරොත්තු ගබ්සාවක් නෙමෙයි. කියන්නේ උපත් පාලන පැත්තෙන් අපි කියන්නේ අපෙන් සර්විස් එක බලාපොරොත්තු වෙනවා නම් වෛද්‍යවරු හැටියට අපි බැඳිලා ඉන්නවා අපේ ක්ලයන්ට් ඒ සර්විස් එක දෙන්න. මම ගබ්සාව ගැන නෙමෙයි කියන්නේ. උපත් පාලන ගැන තමයි මම කියන්නේ. කවුරු හරි කියනවා නම් 16ට අඩු හෝ ළමෙක් ඒක නීතිමය පැත්තෙන් වැරදි. මොකද අපි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරි නෙමෙයිනේ. නමුත් කෙනෙක් ඇවිල්ලා අපෙන් උපදේශක් ඉල්ලනවා නම් අපෙන් ඒකට විසඳුමක් ඉල්ලනවා නම් අපි බැඳිලා සිටිනවා යට උදව් කරන්න. හොඳට හිතලා වැඩ කරන්න කාලයත් එක්ක ගොඩාක් දේවල් අපිට ලැබෙයි. හොඳ අධ්‍යාපනයක් ලබන්න හොඳම හැමදේම ගැන දැනගන්න ලිංගිකත්වය කොහොමද මේ හැමදේම තුලින්. ඉතින් දැනුමෙන් පෝෂණය වෙන්න. එතකොට දැනුමෙන් පෝෂණය වුණාම ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට තේරෙනවා කොහොමද මේක විය යුත්තේ කියලා. ඉතින් මට දෙන්න තියෙන මේ හැමදේම කියවලා බලන්න ප්‍රායෝගික වෙන්න කිසි දෙයකට කලබල වෙන්න එපා. හොඳට හැමදේම තේරුම් ගන්න. එතකොට කාලයක් යද්දී ඔයගොල්ලන්ට තේරෙයි ගොඩක් දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න. කාලයත් යද්දී ඔයගොල්ලන්ට ගොඩක් දේවල් තේරෙයි. එතකොට ඒ නිසි කාලෙදී නිසි දේවල් නිසි කාලට භුක්ති විඳින්න ප්‍රශ්නයක් නැතුව හම්බෙයි. එතකොට තමන් අසරණ වෙලා වෛද්‍යරු ගාවට දුක කියාගෙන යන්න ඕන වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් ඔබ මල්වත්තෙන් කැම්පස් එකට පාරවල් නැහැ කිව්වා. කැම්පස් එකෙන් මල්වත්තට පාරවල් තියෙනවා. ඔබ හොයාගන්න කැම්පස් එකෙන් මල්වත්තට පාරක්. එහෙනම් ඔබට ජය. ආයිබෝන් ડોක්ටර්.